ඔයාලා දන්නවද එංගලන්තේ තියෙනවා එක දූපතක්. ඒ දූපත ඇතුලේ රැබිට්, ඒ කියන්නේ හාවා කියන වචනේ කටින් කියන්නවත් අහනවා. මේකේ නම තමයි Isle of Portland. ලෝක ප්‍රසිද්ධ ජුරාසික් කෝස්ට් එකේ තමයි පිහිටලා තියෙන්නේ. මේ දූපතේ පෝර්ට්ලන්ඩ් ගල් වලින් තමයි ලන්ඩන් වල සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල් එක වගේම ඇමරිකාවේ නිව්යෝර්ක් වල එක්සත් ජාතීන්ගේ මූලස්ථානය හදන්න ගල් අරගෙන තියෙන්නේ. මෙහෙට ආවම බලන්න පුළුවන් සුන්දර පෝර්ට්ලන්ඩ් බිල් ප්‍රදීපාගාරය, මිනිස්සු ගල් කපලා ඉතිරි වුණු සුවිශේෂී පල්පිට් රොක් එක, කාලතුවක්කු බලකොටුව වගේම බිලියන 180ක් ගල් කැට තියෙන චෙසිල් බීච් එක. මේ අద్භූත දූපත ගැන හරිම ඉන්ට්‍රස්ටිං දේවල් ගොඩක් තියෙනවා. අද වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔයාලට කියනවා. එහෙනම් එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්ක. අපි මුලින්ම යන්නේ චෙසිල් බීච් එක බලන්න. මේක ඇත්තටම ස්වභාවික රක්ෂිතයක්. මේ ඔයාලට පේනවා ඇති බෝඩ් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. බීච් එකට කලින් හම්බ වෙන්නේ මෙන්න මේ ෆ්ලීට් කියන ලැගුන් එක. ඒ කියන්නේ කලපුව. මේක ඉතින් අර ගොඩක් දුර්ලභ පක්ෂීන්, එතකොට සත්තු සහ ශාක වර්ග ගොඩක වාස භූමියක් විදියට කියන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩාක් ආරක්ෂා වෙන පරිසර කලාපයක්. මේ විදියට ලී පාලමක් හදලා තියෙනවා. ඒක උඩින් අපිට යද්දී ඊට පස්සේ තමයි චෙසිල් බීච් එක හම්බ වෙන්නේ. ඉතින් චෙසිල් බීච් එක කියන්නේ කිලෝමීටර් 28ක් විතර දිගට විහිදෙන යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට අයිති ජුරාසික් වෙරළ තීරයේ කොටසක්. මේ වෙරළ පුරාවට තියෙන්නේ වැලි නෙවෙයි, චූටි චූටි ගල් කැට බිලියන ගාණක් තියෙනවා. මේකේ බටහිර පැත්තට වෙන්නේ මේ ගල් ගොඩාක්ම චූටි. ඒ කියන්නේ මේ කුඩා ඇට වගේ තමයි ගල් කැට පේන්නේ. ඊට පස්සේ නැගෙනහිර පැත්තට, ඒ කියන්නේ පෝර්ට්ලන්ඩ් දූපත පැත්තට යද්දී ගල් කැට ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඉස්සර කාලේ හොරබඩු ජාවාරම්කාරයෝ රැට වෙරළට ගොඩ බැස්සම අතට අහු වෙන ගල් කැටවල ප්‍රමාණයෙන් තමන් ඉන්නේ මේ වෙරළේ මොන ස්ථානයේද කියලා හඳුනගත්තා කියලා කියනවා. මේ වෙරළ මුහුද සහ ගොඩබිම අතර පිහිටලා තියෙන දිග ස්වභාවික වැටක් වගේ. ඒ කියන්නේ බැරිය බීච් එකක් වගේ. මොකද එංගලන්ත ප්‍රධාන භූමියයි මේ පෝර්ට්ලන්ඩ් දූපතයි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ චෙසිල් බීච් එක හරහා. සී ෆිෂින් සඳහා අංක 1 වෙරළ තීරයේ විදිහට සැලකෙන්නේ එංගලන්තේ තියෙන මෙන්න මේ චෙසිල් බීච් එක. මොකද මේ වෙරළ මීටර් කීපයක් ඉස්සරහට යනකොටම ගොඩාක් ගැඹුරු වෙන්න බලනවා. ඉතින් අර මේ වෙරළ බිලී පිටි වලින් මාළු බාන අයට ගොඩක් ප්‍රසිද්ධයි. මොකද වෙරළේ ඉඳගෙන බිලී පිටි වලින්ම කෙලින්ම ඒගොල්ලන්ට මාළු බාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැකරල්, කොඩ් වගේ මාළු මේ චෙසිල් බීච් එකේ ඉඳන් මාළු බාන අයට හම්බ වෙනවා. අපි ගියපු දවසෙත් අපි දැක්කා එතන 3 දෙනෙක් ඇවිල්ලා හිටියා මාළු බාන්න මාළු බිලී පිටි වලින්. අනිත් එක තමයි මේ වෙරළ ඇවිදගෙන යන එක හරි අමාරුයි. මොකද මේ ඔයාලට පේනවා වගේ බලන්නකො මේ චූටි චූටි ගල් කැට ගොඩාක් තියෙනවානේ. එතකොට අර වැලි වල ඇවිදන් යනවා වගේ නෙමෙයි, මේක හරි අමාරුයි. කකුල් දෙකට ගොඩක් ඒක රිදෙනවා. මේක ඉතින් මේ ඔයාලට පේනවා වගේ පෙබල් බීච් එකක්. ඒ කියන්නේ ලස්සන චූටි ගල් කැට තියෙන්නේ. එක එක හැඩේ එක එක පාටින් තියෙනවා. හැබැයි මේවා අරන් යන්න බෑ කොහෙවත්. ඒගොල්ලෝ එක ඩිස්ප්ලේ කරලාත් තියෙනවා මේ යද්දි ඒව අරගෙන යන්න එපා කියලා. ඔය පේන්නේ පෝර්ට්ලන්ඩ් දූපත. ඊළඟට අපි එතෙන්ට යනවා. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් පෝර්ට්ලන්ඩ් දූපතෙත් අපි මොනවද බලන්නේ කියලා. මම කිව්වේ මේ චෙසිල් බීච් එකත් එක්ක මේ මෙතන තියෙන කලපුව. මෙන්න මේක ෆ්ලීට් කියන කලපුවේ 100 ගාණක් සුදු හංසයෝ ඉන්නවා. ඉතින් 11 වෙනි සියවසේ ඉඳන් පැවැතෙන ජනප්‍රවාදවලට අනුව මේ හංසයෝ පෝර්ට්ලන්ඩ් සහ මේ අවට ප්‍රදේශයේ ආරක්ෂකයෝ කියලා තමයි සලකන්නේ. ඉතින් මේ හංසයෝ කලපුව අතෑරලා යන දවසට මුළු පෝර්ට්ලන්ඩ් දූපතම මුහුදට බිලි වෙනවා කියලා පරණ මතයක් තියෙනවා. ඊළඟට අපි දැන් මේ ඇවිත් ඉන්නේ පෝර්ට්ලන්ඩ් දූපතේ තියෙන පෝර්ට්ලන්ඩ් කාසල් එක බලන්න. මේකට එක්කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක වෙන්නේ පවුන් 10ක්. හැබැයි ඔන්ලයින් පේ කරලා ටිකට් කලින් බුක් කරනවා නම් මේකේ ගාණ චුට්ටක් අඩු වෙනවා. ඒ වුණාට ඉතින් ලොකු ගාණකට අඩු වෙන්නේ නැහැ. පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්නේ. මේ පෝර්ට්ලන්ඩ් කාසල් එක 8 වෙනි හෙන්රි රජතුමාගේ නිර්මාණයක්. බාහිර සතුරු ආක්‍රමණ වලින් රට ආරක්ෂා කරන්න මේ බලකොටුව 1539 1541 අතර කාලයේදී ඉදි කරලා තියෙනවා කියලා කියනවා.
අපි දැන් මේ විදිහට ඇතුළට ගිහිල්ලා මෙතනින් ටිකට්ස් ගමු. ඒගොල්ලෝ ටිකට් ගද්දි තව චූටි පොඩි මේ උපකරණයක් දෙනවා. ඒකත් අරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. දැන් අපි මේ විදිහට ඇතුළට යනවා. මම ඔයාලට කියන්නම් ඒකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ පෝර්ට්ලන්ඩ් වලට තියෙනවා විශේෂ ගල් జాතියක්. ඒ කියන්නේ මේ මෙහෙටම තියෙන සුවිශේෂී හුණු ගල් වර්ගයක්. ඒ පෝර්ට්ලන්ඩ් ගල් පාවිච්චි කරලා තමයි මේ කාසල් එකත් හදන්න ඒ කාලේ පවුම් 4965ක් වියදම් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඉස්සර ප්‍රංශය සහ රෝම අධිරාජ්‍ය වලින් එල්ල වුණු නාවික ප්‍රහාර වළක්වන්න තමයි මේකේ අරමුණ මේ කාසල් එක හදලා තියෙන්නේ කාලේ. වෙනත් සාමාන්‍ය වටකුරු බලකොටු වගේ නෙවෙයි මේක විශේෂ ෆෑන් ෂේප් ලේඅවුට් එකකින් යුක්තයි. සතුරු නැව් වලින් එල්ල වෙන කාලතුවක්කු උණ්ඩ වැදිලා ලිස්සලා යන විදියට තමයි මේකේ පිටත බිත්ති වක්‍ර හැඩයට, කියන්නේ කර්ව් වෝල්ස් තියෙන්නේ. මේ විදියට තමයි සකස් කරලා තියෙන්නේ මේ කාසල් එකේ. කොහොම හරි මේ පෝර්ට්ලන්ඩ් කාසල් එක පළවෙනි ලෝක යුද්ධ කාලෙදී සබ්මැරීන් නාශක ගුවන් යානා සඳහා ආයුධ ගබඩාවක් විදියට පාවිච්චි වෙලා තියෙනවා. මම ඔයාලට කලින් කිව්වේ අපි ටිකට් ගත්ති පොඩි උපකරණයක් දුන්නා කියලා. අන්න ඒකෙන් දැන් බලන්න මම මේ කියනවා. මේකේ දැන් මේ අංක 1 කියලා ගහලා තියෙනවානේ. එතකොට අපිට තියෙන්නේ උපකරණේ මේ විදිහට ප්‍රෙස් කරන්න අංක 1. Designed this way to prevent gunshot from injuring the garrison inside and to confuse an enemy attempting to force entry. ඒ විදිහට එක එක තැන්වල තියෙන පින්තූර වලට අදාළ නම්බර්ස් අපි ඒකෙන් ප්‍රෙස් කරලා enter කියන එක දුන්නම අපිට ඒ ගැන සම්පූර්ණම විස්තරය අහන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි ටිකට් ගද්දී ඒගොල්ලෝ ඒක අපිට දෙන්නේ. මේ කාසල් එක ගැන තව විස්තරයක් කිව්වොත් දෙවැනි ලෝක යුද්ධ කාලෙදී D-Day කියන ආක්‍රමණ සැලසුම් වලදී ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයක් විදියටත් මේකෙන් ලොකු සේවයක් ඉටු වෙලා තියෙනවා. මේක ඇතුළේදී අපිට පරණ ටියුඩර් කුස්සිය, ආයුධ ගබඩාව, විශාල කාලතුවක්කු සහ ගවර්නර්ස් ගාඩන් එක බලන්න පුළුවන්. මේ තියෙන්නේ ටියුඩර් කිචන් එක. මේක අවුරුදු 500කට කලින් රජතුමාගේ සේනාවට කෑම හදපු විශාල ලිප සහ පරණ උපකරණ ඒ විදියටම දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විශාල ලිප. ගොඩබිමින් එල්ල වෙන ප්‍රහාරවලට දුනුආයන්ට මුහුණ දෙන්න හදපු ආරක්ෂිත කවුළුත් මෙතනින් දකින්න පුළුවන්. අපි දැන් ටියුඩර් කිචන් එක බලලා ග්‍රේට් හෝල් එක හරහා ඊළඟට යනවා ගනර්ස් ක්වාටර්ස් වලට. මම මේ ග්‍රේට් හෝල් එක ගැන කියන්නම්. මේක බිම්මහල පිහිටලා තියෙන අටපට්ටම් හැඩැති කාමරයක්. මුල් කාලේදී සොල්දාදුවන්ගේ ප්‍රධාන ජීවත් වීමේ සහ නිදා ගැනීමේ අවකාශ විදියට පාවිච්චි වුණා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ ගනර්ස් ක්වාටර්ස් වලට. මේකේ තමයි කාලතුවක්කු ක්‍රියා කරවපු සොල්දාදුවන්ගේ නවාතැන් පළවල් විදියට පාවිච්චි වුණේ. සතුරෝ කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා පයින්ම බලකොටුවට පහර දෙන්න ආවොත් ඒ සිටින සෙබළුන් අතින් ගෙන යා හැකි දිගු ආයුධ භාවිතා කෙරුවා. මේවා දිග හෙල්ල වගේ ආයුධ මෙන්ම කෙළවරේ කොක්කක් සහ පොරෝ තලය සහිත දිග පොළුත් පාවිච්චි කෙරුවා. සතුරෝ තාප්ප වලින් උඩට නගින්න උත්සාහ කළොත් සතුරන්ට අනින්න ඒ වගේම කපා දාන්න ඉනිමන් වලින් බිමට ඇද දාන්න මෙන්න මේ උපකරණ පාවිච්චි කෙරුවා. ඔයාලා දැන් මේ දැක්කේ බිත්තිවල එල්ලලා තිබුණේ අන්නේ උපකරණ.
මේ රූම් එකේ ඒ කාලේ ඒගොල්ලෝ ඇඳපු ඇඳුම් පවා ප්‍රදර්ශනය කරලා තියෙනවා. අර කාලතුවක්කු ක්‍රියාත්මක කරවද්දී ඒ ආරක්ෂාවට පැනඳගෙන හිටපු ඇඳුනුත් ඒගොල්ලන්ගේ ඒවා අදටත් මෙතන තියෙනවා බලන්න පුළුවන්. මේ කාසල් එකේ ගන් ප්ලැට්ෆෝම් එක කියන්නේ මුහුද දිහාවට මුහුණලා තියෙන කාලතුවක්කු රඳවන බැල්කනි වේදිකාව. මෙතන දැනටත් පරණ කාලතුවක්කු ප්‍රදර්ශනයට තියෙනවා. බලකොටුවේ ප්‍රහාරක මධ්‍යස්ථානයේ උනේ මේක මුලින් මහල් දෙකක කාලතුවක්කු බැටරියක් විදියට තිබුණු මේක දුම් පිට වෙන්න විශේෂ වාතාශ්‍රය කවුළු හදලා තියෙනවා. දැනට මේකේ 18 වෙනි සහ 19 වෙනි සියවස් වලට අයිති ඓතිහාසික කාලතුවක්කු 5ක් ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එක කාලතුවක්කුවක් ක්‍රියාත්මක කරන්න මිනිස්සු 5 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් අවශ්‍ය වෙලා තියෙනවා. මේගොල්ලෝ මේ ආයුධ වලින් වෙඩි තියද්දී තාප්පවල තියෙන එම්රේෂස් කියන කෝණික කවුළු වගේ විවර වලින් තමයි මේගොල්ලෝ කාලතුවක්කු වලින් වෙඩි තියලා තියෙන්නේ. මේවා මගින් පුළුල් පරාසයකින් කියන්නේ පුළුල් කෝණයකින් වෙඩි තියන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. මුල් කාලයේදී මේ කාමරයට වහලයක් තිබුණු නිසා වෙඩි තියනකොට පිටවෙන වෙඩි බේත් දුම නිසා මුළු කාමරයම ක්ෂණිකව අඳුර වෙලා හුස්ම ගන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තියෙන උපකරණ කාලතුවක්කු බටවලට වෙඩි බෙහෙත් පුරවන්න, ඒව ඇතුළට දාන යකඩ එහෙම නැත්නම් ගල් බෝල ඒව ඇතුල් කරන්න වගේම කාලතුවක්කු බට සුද්ධ කරන්න තියෙන උපකරණ මෙන්න මේවා. ඉතින් ඒ කාලේ පාවිච්චි කරපු ඇත්ත මේවා තමයි තාමත් මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. අපි දැන් පහළ තට්ටුවේ තියෙන සේරම ඒවා ටික බලලා ඉවරයි. දැන් අපි කෙලින්ම උඩ තට්ටුවට යන්න හදන්නේ. මේ විදිහට ආපහු ඇතුළට ගිහිල්ලා මෙතන තියෙනවා පඩිපේලිය. එතනින් නැගලා උඩට යන්න පුළුවන්. පහළ තට්ටුවේ තිබුණු ග්‍රේට් හෝල් එකට කෙලින්ම උඩින් තමයි උඩ තට්ටුවේ තියෙන අපර් හෝල් එක. එහෙම නැත්නම් මේක තමයි මේ බලකොටුවේ අණ දෙන නිලධාරියාගේ වාසස්ථානයේ උනේ. පස්සේ වික්ටෝරියා යුගයේ කෑම කාමරයක් විදියට ඒක වෙනස් කරලා තියෙනවා. ඔයාලා මේ දකින්නේ ඒ කාලේ පාවිච්චි කරපු පරණ ක්‍රීඩා. ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් ওই දාදු කැට එහෙම කියන්නේ පුවරුවක් මත ඇඳලා කරන ක්‍රීඩා තියෙන්නේ. අන්න ඒ වගේ මෙතනක් තියෙනවා ඒ වගේ එකක් ලෑල්ලක් උඩ ඇඳලා ඒ කරන පරණ ක්‍රීඩාවක්. මෙන්න මේ ෂෝග්‍රෝට් කියන ක්‍රීඩාවත් ඒ කාලේ මේ බලකොටුවේ හිටපු සෙබළු අතර ගොඩාක් ජනප්‍රිය වෙච්ච ක්‍රීඩාවක්. ඉතින් ඒගොල්ලෝ කොච්චර ඒ ක්‍රීඩාවට ඇබ්බැහි වෙලා හිටියද කිව්වොත් 8 වෙනි හෙන්රි රජතුමාට සිද්ධ වුණා නීතියක් මගින් මේ සෙබළුන්ට මේ ක්‍රීඩාව කරන එක තහනම් කරන්න පවා. මොකද ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ලන්ට පැහැර හැරෙනවා කියලා රජතුමාට තේරුණා. ඒ නිසා යා නීතියක් මගින් මෙන්න මේක තහනම් කෙරුවා ඒ කාලේ. උඩ තට්ටුවෙන් මෙහෙම එළියට ආවහම උඩ බැල්කනි එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි එළිය පේන්නේ. දැන් නම් මේ විදිහට මෙතන පෝට්ලන්ඩ් වරාය පේනවා ලස්සනට. මේ පෝට්ලන්ඩ් කාලතුවක්කු බලකොටුව වටේට ගොඩබිම් පැත්තෙන් ආරක්ෂාවට ගැඹුරු දිය අගලක් කපලා තියෙනවා.
එළියේ බැල්කනි එකෙන් මං ආපහු අනිත් පැත්තෙන් ඇතුළට යනවා. එතකොටම මෙන්න මේක බලන්නකො මේ තියෙන්නේ টয়ලට් එක. ඉතින් මේ කැප්ටන්ගේ කුටිය ළඟම තමයි අනිත් පැත්තෙන් තමයි මේ වැසිකිලි කුටිය තියෙන්නේ. ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ එකක් මෙතන තියෙනවා. තව එකක් පහළ තට්ටුවේ තියෙනවා. පෝර්ට්ලන්ඩ් බලකොටුව ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී දරුණු සටන්වලට මුහුණ දීපු ස්ථානයක්. රෑට මේ බලකොටුව අවටින් පරණ යුද ඇඳුම් ඇඳගත්ත සෙබළුන්ගේ රූප පේනවලු. තව කිසිවෙක් නැතුව කාලතුවක්කු පත්වෙන ශබ්ද සහ කෙඳිරි හඬවල් ඇහෙනවා කියලත් මේ ඉන්න ආරක්ෂකයෝ වගේම සංචාරකයොත් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අద్භූත සහගත දේවල් මේ අවටින් මේ දැක ගන්න ඇහිලා තියෙනවා, පෙනිලා තියෙනවා මිනිස්සුන්ට. ඉතින් මේ වගේ ඇත්ත නැත්ත කොහොමද දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන ඒවා තමයි මේවා. අපි දැන් මේ විදිහට බලකොටුව ඇතුළ බලලා ඉවර වෙලා එළියට එනවා. එළියට එනවත් එක්කම මේ තියෙන්නේ ගවර්නර්ස් ගාඩන් එක. මෙතනත් ඉතින් හරිම ලස්සනට නිදහසේ ඉන්න පුළුවන්. දැන් නම් බෙන්චස් එහෙම හදලා තියෙන්නේ. එළියේ තියෙනවා ප්‍රදර්ශනය කරන කාලතුවක්කු. මෙතනටත් ලස්සනට වරාය මේ මුහුද ලස්සනට පේනවා. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වේ මේ පෝර්ට්ලන්ඩ් දූපතේ මිනිස්සු අතර ලොකු තහනමක් තියෙනවා. රැබිට් කියන වචනේ කටින් කියන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කියන්නේ underground mutton. එහෙම නැත්නම් long eared furry things වගේ දේවල්. මේකට හේතුව පෝර්ට්ලන්ඩ් වල ගල් පතල් වල හාවෝ බෙන හාරපු නිසා නිතරම පස් සහ ගල් කඩා වැටිලා පතල් කම්කරුවෝ මැරිලා තියෙනවා ඒ කාලේ. ඒ නිසා හාවන් දකින්න එක ඒ නම කියන එක පවා අවාසනාව ගේනවා කියලා ඒ අය විශ්වාස කරලා තියෙනවා. අදටත් සමහර පරණ වැසියෝ ගෙවල් වලට හාවන් සම්බන්ධ කිසිම දෙයක් ගේන්නේ නැතිලු. පෝර්ට්ලන්ඩ් කාසල් එක බලලා ඉවර වෙලා අපි දැන් යන්නේ පෝර්ට්ලන්ඩ් බිල් ලයිට් හවුස් එක බලන්න. මේක තියෙන්නේ ඇත්තටම පෝර්ට්ලන්ඩ් දූපතේ දකුණු කෙළවරේ. මේ අවට මුහුද ගොඩක් රළුයි. ඉතින් මේකේ භයානක නොගැඹුරු වැලි කඳු සහ දියවැල් තියෙන නිසා නිතර සිදුවෙන නැව් අනතුරු වළක්ව ගන්න තමයි මෙන්න මේ ලයිට් හවුස් එක හදලා තියෙන්නේ. මේ ප්‍රදීපාගාරය මීටර් 41ක් උසයි. මේක රතු සහ සුදු පාට වලින් වර්ණ ගන්නලා තියෙනවා. මේ ලයිට් හවුස් එකේ තියෙන ප්‍රබල ආලෝකය කිලෝමීටර් 40ක් පමණ ඈත මුහුදට විහිදී යනවා. මුල් කාලයේදී සේවකයෝ පාලනය කෙරුවට 1996 ඉඳලා මේක සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය විදියට ක්‍රියාත්මක වෙන්නේ. මේකේ විසිටර් සෙන්ටර් එකක් තියෙනවා. මෙතනින් ලයිට් හවුස් එකේ ඉතිහාසය ගැන විස්තර දැනගන්න පුළුවන්. ටුවරිස්ට්ලාට ඇතුළේ තියෙන පඩිපේලි 155ක් නැගලා කුළුණ මුදුනටම යන්නත් අවස්ථාව තියෙනවා. ලයිට් හවුස් එකට ටිකක් ඉස්සරහට වෙන්න ද ඔබෙලික්ස් කියන ගල් ස්මාරකය තියෙනවා. 1844 දී තමයි මේක හදලා තියෙන්නේ. මේකෙන් නාවිකයන්ට දවල් කාලයේදී මාර්ගය සලකුණු කරගන්න ඉදි කරපු එකක්. දැන් තියෙන රතු සුදු ප්‍රදීපාගාරය හදන්න අවුරුදු 62කට කලින් තමයි මේ ගල් ස්මාරකය හදලා තියෙන්නේ. මේක මීටර් 7ක් උසයි. මේකේ උතුරු මූණතේ TH 1844 කියලා කොටලා තියෙනවා. මේකට මේ නම ලැබිලා තියෙන්නේ ඊජිප්තු සංස්කෘතියේ එන ඉහළට යද්දි සිහින් වෙන හතරැස් කුළුණු ඔබෙලික්ස් කියලා හඳුන්වන නිසාත් මේ ස්මාරකයත් ඒ විදිහට හදලා තියෙන නිසාත්. මේකෙන් කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ ලයිට් හවුස් එකෙන් වගේ. නමුත් දවල් කාලෙට මේක නිසා ජලයෙන් යට වෙලා තියෙන අන්තරාය කර ගල් තට්ටුවක් ගැන නාවිකයන්ට අනතුරු ඇඟවීම සිද්ධ වෙනවා. පල්පිට් රොක් කියන්නේ පෝර්ට්ලන්ඩ් බිල් ලයිට් හවුස් එකට නුදුරින් තියෙන ගොඩක් ප්‍රසිද්ධ පාෂාණ නිර්මාණයක්. 1870 ගණන් වල පෝර්ට්ලන්ඩ් වල මේ ප්‍රදේශයේ සිද්ධ වෙන ගල් කැණීම් නිසා ඉතුරු වුණු හුණුගල් කොටසක් විදියට මේ පල්පිට් රොක් එක නිර්මාණය වුණා. මේ නම ලැබිලා තියෙන්නේ මේකේ හැඩය පල්ලියක දේශනා කරන පීඨයක්. ඒ කියන්නේ පල්පිට් එකක් වගේ හැඩයක් ගන්න නිසා තමයි මේක පල්පිට් රොක් කියන නම ලැබිලා තියෙන්නේ.
පෝට්ලන්ඩ් බිල් ප්‍රදීපාගාරයේ ඉස්සරහා මුහුදේ දියවැල් දෙකක් එකිනෙක ගැටෙන ඉතා භයානක ස්ථානයක් තියෙනවා. මේකට කියන්නේ පෝට්ලන්ඩ් රේස් කියලා. පැරණි නාවිකයෝ විශ්වාස කළේ මේ ස්ථානයේ මුහුද යට නැව්ගිල දමන විශාල මුහුදු රාක්ෂයෙක් හරි මකරෙක් හරි ජීවත් වෙනවා කියලා. මෙතන ඇතිවෙන අසාමාන්‍ය රළ සහ ශබ්දය ඒ රාක්ෂයාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. පරණ මිත්‍යා මත විශ්වාස සහ ජනප්‍රවාද මෙන්ම හොල්මන් පිරුණු මේ පෝට්ලන්ඩ් දූපත ගැන ඔයාලට මොනවද හිතුනේ කියලා එහෙනම් කමෙන්ට් එකක් දාන්න. මම ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.